ඔන්න අද මං ගෙනාවා Shrek the Third. හරි ඉතින් ඒක පොඩ්ඩක් වෙනස් විදිහට කිව්වා ගණන් ගන්න එපා. Shrek the Third. Shrek ෆියෝනා එක්ක යනවා එයාලගේ පිය රජතුමාව බලන්න. ඒ ගියාම හැරල්ඩ් කියනවා එයා ඉන්න තත්ත්වය නිසා ශ්‍රෙක්ට එයාගේ රාජධානියේ වගකීම බාර ගන්න කියලා. ඒත් එයා කියනවා රාක්ෂයෙක් රාජධානිය පාලනය කරන එක සුදුසු නෑ කියලා. ඒ නිසා වෙන උරුමකාරයෙක් ඇති කියලා. හැරල්ඩ් මැරෙන්න කලින් තවත් උරුමකාරයෙක් ගැන එයාට කියනවා. ඒ තමයි එයාගේ බෑනා ආතර් ආටි පෙන්ඩ්‍රැගන්. ඔය අතරේ චාමින් කුමාරයා දිවුරුම් දුන්නා දුර ඈත එපිට රාජධානියේ රජතුමා වෙලා එයාගේ අම්ම වෙනුවෙන් පලි ගන්නවා කියලා. එයා අවන්හලේ හිටපු දුෂ්ටයන්ව එකතු කරගෙන එයාට රජ වෙන්න උදව් කරන්න කිව්වා. ශ්‍රෙක් බූරුවා සහ පූස් එක්ක ආටිව මුණ ගැහෙන්න යන්න සූදානම් වුණා. එයාලා ඈතට යද්දී ෆියෝනා කෑ ගහලා කිව්වා එයා අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා. ඒක ශ්‍රෙක්ව බය කළා. එයා හිතුවා එයාට ඒ වගකීම් බර වැඩි කියලා. ඉතින් තුන්දෙනාම වොස්ටර්ෂයර් මැජික් පාසලට ගියා. එතනදී එයාලට ආටිව මුණ ගැහුණා. එයාට තාම වයස 16යි. ශ්‍රෙක් එයාට කිව්වා දුර ඈත එපිට රාජධානියේ රජතුමා විදිහට ආටිව තෝරගෙන කියලා. බූරුවයි පූසයි එයාව බය කරනකම් ආටි ඒ ගැන ගොඩක් උනන්දුවෙන් හිටියේ. රජ කෙනෙකුට තියෙන වගකීම් ගැන එයා දැනගත්තට පස්සේ එයාට තිබුණු ආත්ම විශ්වාසය නැති වුණා. ඉතින් එයා නැවේ පාලනය එයාගේ අතට අරගෙන ආපහු යන්න තීරණය කළා. ඒත් එයා ශ්‍රෙක් එක්ක පොරබදපු නිසා එයාලව දූපතකට ගහගෙන ආවා. එහෙ තමයි ආටිගේ විශ්‍රාම ගිය මායා ගුරුවරයා හිටියේ මර්ලින්. ෆියෝනා එයාගේ අම්මත් එක්ක ස්නෝ වයිට්, සින්ඩරෙල්ලා, නිදිකුමරිය, රපුන්සල්, ඩොරිස්ව එකතු කරගත්තා චාමින් මාලිගාවට පහර දුන්න නිසා. ජින්ජි, පිනෝකියෝ සහ අනිත් අය ඉන්න තැනට චාමින් ආවට පස්සේ ශ්‍රෙක් ඉන්න තැන ගැන එයාට කියන්න කිව්වා. පිනෝකියෝ කොහොම හරි ඒක නොකිය හිටියත් එක ඌරෙක්ට ඉවස ගන්නම බැරි තැන ඒක කියලා දැම්මා. චාමින් කැප්ටන් හුක්ට කිව්වා එයාලව හොයන්න යන්න කියලා. රපුන්සල්ට චාමින් ගැන කැමැත්තක් ඇති වුණ නිසා එයා හැමෝම පාවා දුන්නට පස්සේ එයාලව කූඩුවක හිර කළා. කැප්ටන් හුක්ට ඒ දූපතේදී ශ්‍රෙක්ව හොයා ගන්න ලැබුණා. එතනදී ශ්‍රෙක්ට දැනගන්න ලැබෙනවා චාමින් රාජධානියට පහර දෙනවා කියලා. ශ්‍රෙක් ආටිට කිව්වා ආපහු එයා කැමති තැනට යන්න කියලා. ඒත් ඒ වෙනුවට ආටි මර්ලින්ට කිව්වා මායාවක් පාවිච්චි කරලා එයාලව ඉක්මනටම දුර ඈත පිටට යවන්න කියලා. හැබැයි මේ මන්තරේ නිසා බූරුවගේ පූසගේ ශරීර මාරු වෙලා තිබුණා. එයාලට පිනෝකියෝ හම්බුණාට පස්සේ එයා කියනවා ශ්‍රෙක්ව මරණ එකත් චාමින්ගේ සැලසුමේ කොටසක් කියලා. මාලිගාව ඇතුළට ගියාට පස්සේ චාමින් එයාලව අල්ලගත්තා. ඔටුන්න උදුර ගන්න ඕනේ නිසා චාමින් ආටිව මරන්න උත්සාහ කළා. ආටිගේ ජීවිතය බේරගන්න ශ්‍රෙක් බොරු කිව්වා. එයා කිව්වා එයා රජ වෙන්න අකමැති නිසා එයා ආටිව පාවිච්චි කළා විතරයි කියලා. චාමින් ඒක විශ්වාස කරලා ආටිට යන්න දුන්නා. බූරුවයි පූසවයි ෆියෝනාලත් එක්කම හිර කළා. ෆියෝනා එයාලව දිරිමත් කරන ගමන් හිටියේ. එතකොටම ලිලියන් එයාගේ හැකියාව පෙන්නලා එතන තියෙන බිත්තිය ඔළුවෙන් ගහලා කඩලා දැම්මා. ඉතින් කුමාරිකාව මුදවා ගැනීමේ මෙහෙයුමකට සූදානම් වෙන අතරේ බූරුවයි පූසයි ජින්ජිලාව නිදහස් කළා. ඊට පස්සේ ඒ දෙන්න ආටිට තේරුම් කරලා දුන්නා ශ්‍රෙක් කිව්වේ බොරුවක් කියලා. එහෙම කළේ ආටිගේ ජීවිතේ බේර ගන්න ඕන නිසා කියලා. රාජධානිය ඉදිරියේ චාමින් වේදිකාවක් හදලා තිබ්බා. චාමින් ශ්‍රෙක්ව මරන්න සැලසුම් කරගෙන හිටියත් අනිත් අය එතනට ඇවිත් චාමින්ට පහර දුන්නා. හැබැයි ඒකෙන් එයාලා පෙරදුනා. ඒ වෙලාවේ එතනට ආටි ඇවිත් හැමෝටම කතා කළා. එයා දුෂ්ටයන්ට කිව්වා පිටස්තරයෝ වගේ ඉන්නේ නැතුව එයාලටත් අනිත් මිනිස්සු එක්ක එකතු වෙන්න පුළුවන් කියලා. ඉතින් එයාලා හොඳ මාර්ගය තෝරගත්තා. ඒකට තරහ ගිය චාමින් කඩුව අරගෙන ආටිව මරන්නෙද්දී ශ්‍රෙක් එයාව නවත්තන්න හදපු නිසා කඩුවේ පහර එයාගේ පැත්තට ආවා. චාමින් තමයි රජු කියලා එයා ප්‍රකාශ කරද්දී ශ්‍රෙක් ඇවිත් පෙන්නවා චාමින්ට කඩු පහර වැරදිලා කියලා. ඒ වෙලාවේ මකරා කුළුණට තට්ටුවක් දාලා ඒක අතෑරිය වෙලාවේ ඒක චාමින්ගේ ඇඟට වැටුණා. රාජධානියේ කිරුළ ආටිට ලැබුණා. මුළු රාජධානියම ඒක සමරන අවස්ථාවේ මර්ලින් ඇවිත් පූසවයි බූරුවයි ආපහු මාරු කළා. ඉතින් අන්තිමේදී ශ්‍රෙක් ෆියෝනා එක්ක බූරුවගේ පූසගේ ලිලියන්ගේත් උදව් ඇතුව එයාලගේ ළමයි තුන්දෙනාව බලාගත්තා. ඔන්න ඔය විදිහට තමයි තෙවන චිත්‍රපටියත් නිමා වෙන්නේ. තවත් මේ වගේ ගොඩක් වීඩියෝස් බලන්න ෆිල්මෝක් YouTube channel එක subscribe කරන්න.